චූටි දෙයක්. ඇත්තටම අම්මා කෙනෙක් කියන්නේ ලොකු රෝල් එකක් නේ. ඒකෙදී ළමයින්ට වැඩ තියෙනවා, ගෙදරක වැඩ තියෙනවා, ඒ වගේම අනිත් කරන්න ඕනේ දෙයක් කියන්නේ. තනකො අපි ගත්තාම උයන්න ඕනේ, අපි තුන් ගෙවල් හස් කරන්න ඕනේ. ඒ හැමදේම කරන්නත් ඕනේ. එතකොට ඇත්තටම අම්මා කෙනෙක් වශයෙන් ගත්තම අපිට ස්ට්‍රෙස් එකක් තියෙනවා. නැත්තේ නෑ. ජොබ් එකක් කරන අම්මා කෙනෙක් නම් රැකියාවක නිරත වෙනවා නම් ඒ ස්ට්‍රෙස් එක තවත් වැඩි. එතකොට ඒ අතරින් සමහර අම්මලා ඉගෙනත් ගන්නවා. මම මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නේ මං බබාලා දෙන්නෙක්ගේ අම්මා කෙනෙක් විදිහට මම මගේ කරපු අධ්‍යාපන වැඩ කටයුතු ඉවර කරා. එතකොට එතනකෝ ඇත්තටම අධ්‍යාපනය ලැබෙන ගමන් ගෙදරක වැඩ කරන ගමන් ඒ හැමදේම කරන්න ගැණික්ට ශක්තියක් තියෙනවා. එතකොට අපි මානසික වැඩන අවස්ථා එනවා. එහෙම නැත්තේ නෑ. එතකොට ඒ වගේ වෙලාවට අපි හිතන්න ඕනේ ජීවිතේ අපි දැන් මොන හරි දෙයක් ආරම්භ කරා නම් ඒ ආරම්භ කරපු දේ අනිවාර්යෙන්ම ඉවර කරන්න ඕනේ. උදාහරණයක් විදිහට අධ්‍යාපනයේ අපි මොන හරි පටන් ගත්ත ගැන හිතනකො පාදියක් හෝ පශ්චාත්පාදියක් හෝ මොනියම්ම දෙයක් පටන් ගත්තා නම් අපි ඒක අනිවාර්යෙන්ම ඉවර කරන්න ඕනේ. මොකද අපිට පටන් ගන්නකොට තියෙන අපේ ආත්ම ශක්තිය, විශ්වාසය, ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් අපි වැඩ කටයුතු කරගෙන යද්දී නැති වෙනවා. එතකොට වැඩ කටයුතු කරගෙන යද්දී අපි ඒව මග නවත්තනවා. අපිට මහන්සි, අපිට ඒකම ස්ට්‍රෙස් වැඩි, එහෙමත්ම නැත්නම් තියෙන දේවල් එක අපිට ඒවා මේ බැලන්ස් කරගෙන යන්න බෑ. නමුත් එහෙම නෙමෙයි. අපි අධ්‍යාපනය පටන් ගත්තා නම් අපි අධ්‍යාපනය ඉවර කරන්න ඕනේ. එතකොට අපි හිතමු අපි මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගත්තා නම් අපි දැනට තියෙන දේවල් ටික මැනේජ් කරගෙන අපි හිතමු ජොබ් එකක් අපි පටන් ගත්තා ඒක කරගෙන යන්න බෑ. නමුත් අපි මොකක් හරිම විදිහක් තියෙනවා. අන්න ඒ විදිහ තමයි අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ කෙනෙක්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වීම නෙමෙයි. මම කොහොමද මේක කරන්නේ? මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියන එක නෙමෙයි. ඒ ශක්තිය තියෙන්නේ Taman තුර නම් Tamanම තමයි ශක්තිය හොයාගන්න ඕනේ. කොහොමද මේක කරන්නේ? අනිවාර්යෙන් හැමෝටම බැරි දෙයක් නෑ. හැමෝටම ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපිට කළ හැකි දේවල් තමයි අපි පටන් ගන්නෙ. එහෙමනම් ඒ පටන් ගත්ත දේ ඉවරයක් කරන්නත් අපිට ඒක ශක්තියක් තියෙනවා. එතකොට මම ඔයාලට කියන්නේ මේක මගේ ජීවිතේ මම පෞද්ගලිකව විවාහයෙන් පස්සේ දරුවෝ දෙන්නෙකුත් ඉන්නේ නැති මම මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරා. ඒ වගේම මගේ වෘත්තිමය වශයෙන් මම ගන්න ඕන පියවර ඒ ඉස්සරහට ගියා. එතකොට කරගෙන යන්න පුළුවන්. එකම දේ Taman තුළ හිතේ තියෙන ශක්තිය තමයි. ඒ ශක්තියත් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් මම හිතනවා චූටි හරි දෙයක් මේ වීඩියෝ එකෙන් ගන්න ඇති කියලා. Thank you.